අත්ති හුතං. ඒ කියන්නේ සමහරක් තැන කුඩා පූජාවන් කියලා තියෙනවා. සමහරක් තැන්වල කියනවා ಗುಣ ගැන හිතලා ගුණවරණ පුද පඬුරු වශයෙන් ඉස්සර ක්‍රමයක් තිබිලා තියෙනවානේ. පුද පඬුරු වශයෙන් එක එක ආහාර පාන ඒවා යවනවා. දැන් ඔන්න මොකක් හරි මේ පන්සලක ගම් වතුරට ගියේ කියමු. දැන් අපිට යන්න විදියකුත් නැහැ. අපි ඔක්කොම එක්කව වෙලා ඔන්න වියලි ආහාර ටිකක් යවනවා. ඒ ගමේ මිනිස්සු දැන් පහුගිය කාලෙත් නේ අපි යවුවනේ. එතකොට මේ මනුස්ස ගුණ ධර්මයක් ඇතුව ඒ ගුණවත්භාවයේ අපිට වඩා ගුණවත් අය තියෙනවනේ. එතකොට මේ දානයේ තියෙන ආනිසංසත් එක්ක එක්කව ගල අපි ඒ ඥාන සම්ප්‍රයුක්තව අපි කරා එක. එතකොට ඒවයි ආනිසංස තියෙනවා. අත්ති උතන් කියන එක. ඊළඟට අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. අපි කරන හොඳ නරකවල විපාක තියෙනවා. අපි කරන හොඳ වැඩ මොකද්ද නරක වැඩ මොකද්ද? අපි වැඩිපුරම කරන්නේ හොඳ වැඩද නරක වැඩද? ඉතින් අපි හොඳ වැඩ ටික කතා කරමුනේ. අපි හොඳ උපාසක උපාසිකාව ගැන හොඳ වැඩ ටික මොනවද හොඳ වැඩ? සිල් ගන්නවා. සිල් ආරක්ෂා කරනවා. දාන දෙන දැන් දාන ගැන ඉතින් අපි කතා කරන්නේ. තව පන්සිල් ගන්න යක් කිව්වනේ. උදව් උපකාර කරනවා. අසරණ යන්න පිට වෙනවා. ඔය දහම් පාසල් ළමයි වගේ නැතුව ඔය කටපාඩම කියන්නේ අපි කරපු දේවල් කියන මං කියන්නේ. ගිලන්න ලෙඩක් දුකක් වුණාම උහතාන කරනවා කියලා. තමන් ඉන්න ගෙදර ඒ ඉස්සරහ ටිකව සුද්ධ කරගන්න නැද්ද? සමපාරවල යන වෙපාර වෙහිලා. ඒතොර ඒව පින්කම් නෙවෙයිද? හොඳ වැඩ නෙවෙයිද? හත් දෙයිනේ මේ මගතොට ඒව පිරිසිදු කරන එකත් ඒව කරගන්න එකත් පින්කම් හොඳ වැඩ. මගමානවක ගැන අහලා තියෙනෝනේ. මගමානවක මොකද කරේ? පාර සුද්ධ කරගන්න කලින් ඉස්සෙල්ලා මොකද කරේ? දැන් ඔය වැඩකට ගිහිල්ලා දැන් තමන් ඉන්න තැන සුද්ධ කරගත්තලු. ඔන්න හයිය හති තියෙන කට්ටියක් අර තැන අල්ලගෙන. ඊට පස්සේ තව තැන සුද්ධ කරගන්න. ඒකත් අල්ලගන්න. කමන්නේ. ඊට පස්සේ පුරුදු වුණා අනිත් ඉන්න මිනිස්සුන්ට ඒ තැන පිරිසිදු කරලා දෙන්න. ඊට පස්සේ ඒක තව ටික ටික මගතොට පාරවල් ටික නේ වලක් දැකෝ දෙක මේ හොඳට වහලා පාරවල් ටික සුද්ධ කරලා ඊට පස්සේ කට්ටිය ඔක්කොම එක වුණා නේ මගමානවකත් එක්ක. ඊට පස්සේ අම්බලන් ඉදි කරානේ පෑම්පකුණු ඉදි කරා. ඒව ගල කොහෙද ගියේ? දිව්‍ය ලෝකේ. සක්විති රජ වුණා. ඒ හොඳ වැඩේ ඒවා. ඔය ගහක් කොලක් හිටවනේ ඔක්කොම කපන එක නෙමෙයි. ගස් කපන එක නෙමෙයි නේ. දැන් ඔක්කොම කජු ගස් ටිකක් කපලා අඹ ගස් ටිකක් කපලා කැලේ තියෙන ඔක්කොම ගස් ටික කපලා දැන් කෑ ගහනවා මේ රිලව් ටිකක් මේ පොල් ටිකයි ඔක්කොම බොනවයි. ඉතින් උන්ට කන්න බොන තියෙන්නේ බෑ. අපි කරන වැරදි නිසා අපි විපාක විඳිනවා. ගහක් කොලක් ඉන්ධන එකේ වුණත් ඔය වටපිටාව සුද්ධ කරගන්න එක වුණත් පිරිසිදු කරගන්න එක වුණත් හොඳ වැඩ. ඒවා කුසලයක් තියෙනවා. හරිද? ඒවා අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ නරක වැඩ. නරක වැඩ නම් තියෙනවා දවසක් තුනක් කියන්නනේ. කියන්න බලන්න. දැන් ඔය කට්ටිය කරේ නැතු වුණත් පොදුවේ ගැන හිතලා කියන්න. කේලම් කියනවා. බොරු කියනවා. අනුන්ගේ වග හොයනවා. වාද ભેද ඇති කරනවා. හොට වෙනවා. ඉරිසියා කරනවා. පොළොස් වචයෙන් කතා කරනවා. ඔය තියෙන්නේ. දැන් හොඳ වැඩ එනවට වැඩිය නරක වැඩ ටක් ටක් ගන්න මතක් වෙනවා. බලන් ඉන්න බෑ. එක කොඩි විනයක් හරි කරලා වටන්න තමයි බලන්නේ. එක ළමයෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ. හොඳට අඳින්න පළඳිනවටත් කැමති නැහැනේ. සමහරක් නෙලේ හොඳට අඳින්නේ අනු ඉරිසියා කරනවට බයිනේ. වෛර කරනවා. ඔය තියෙන්නේ. එතකොට හොඳ කරන ඒවයි හොඳ විපාකත් නරකවල නරක විපාකත් තියේ කියලා පිළිගැනීම තමයි අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. ඒකත් ලොකු මාතෘකාවක්. කර්ම විෂයත් එක්ක ගත්තොත් නේ. දිට්ඨ ධම්ම වේදනීය, උපවජ්‍ය වේදනීය, අපරාපරි වේදනීය, අහෝසි කර්ම. හරිද?
ඒ කර්ම විශ්ය කතා කරලා ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන්. ඒතර මේ එක එක කාරණාවල තව ප්‍රභේද ගොඩක් තියෙනවා. හරිද? අපි දානේ ගැන කතා කරන්නේ. දානේ වතපිලිවෙත කොහොමද? ඒ පිළිවෙල කොහොමද? ඒවා අතිරේක කාරණා ගොඩාක් තියෙනවා. මහා පූජාවන් කරනකොට ඒව අපි කොහොමද කරන්නේ? ගුණවතුන්ට සත්කාර කරද්දී, පුණ්‍ය පඬවරු යවද්දී අපි කොහොමද කරන්නේ? එතකොට හොඳ නරක. හොඳ වැඩ කරොත් හොඳ විපාක සසරේ ලබන්න පුළුවන්. නරක වැඩ කරොත් නරක විපාක ලබන්න පුළුවන්.